විජේකුමාර මහතාට ආරාධනා කරමි. මොකද දිනවනේ යන්නේ ඕන දැන් ගතිය දවල් කන බිස්කට් එකක් ගන්න අද මෙම මොහොත සඳහා කොවිඩ් විශ්වාස පාසකමාලිය විශේෂ පැන්කය ඔබගේ පැන්කුව මේ සියල්ල ඔබ වගේම දිස්ත්‍රික්කයේ සමකාර ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් සමකාර අමාත්‍යාංශය එක්ක සම්බන්ධ වෙලා අපි නිෂ්පාදන සමකාර නැවත ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. සහ අපේ දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය සහ දීවර කර්මාන්තය ප්‍රධාන කර්මාන්ත කීපයක් යන අපි දීවර කර්මාන්ත පැත්තෙන් ගත්තොත් දීවර කාන්තාවන් ඒක රාශී කරලා ඒ දීවර කාන්තාවන්ගේ කරවල වගේ නිෂ්පාදන සම්බන්ධයෙන් නිෂ්පාදන සමකාර සමිතිය ආරම්භ කරන්නත් මේ කන්තලේ වගේ ප්‍රදේශවල පසු සම්පත් කෘෂි කර්මාන්ත වගේ ප්‍රචලිත පෞද්ගලික ප්‍රදේශයක් මේ ප්‍රදේශවලත් අපි නිෂ්පාදන කර්මාන්තත් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලේ සංචාරක කර්මාන්තය අපි දිස්ත්‍රික්කේ පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කන්තලේ වැව කේන්ද්‍ර කරගෙන අග්බෝපුර දක්වාත් තමරගමුව දක්වාත් සූරියපුර දක්වාත් අපි කන්තලේ සංචාරක කලාපය සංවර්ධනය කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. පහුගිය දශක ගණනාවක් තිස්සේ වරප්‍රසාද භුක්ති විඳලා ජනතාව විසින් මේ වරප්‍රසාද ඔවුන්ගෙන් උදුරගෙන ජනතාවාදී පාලනයක් පිහිටුවාට පස්සේ එහි දැනෙන වේදනාව මතින් නැගෙන අඳෝනාවක් වගේ තමයි මට නම් හිතෙන්නේ මේ ඒකාබද්ධ විපක්ෂය කියලා හදාගෙන කරන්න යන වැඩේ. නමුත් මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ඒකාබද්ධ විපක්ෂය කියලා විපක්ෂයවත් ඒකාබද්ධ කරන්න පුළුවන් තත්ත්වයක වුණේ මං අහගෙන ඔය සමගි ජන බලවේගයත් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කියනවා ඒකට. මම හිතන්නේ ඔවුන් බලන්නේ ඊළඟ බලය ගන්න නම් ඒ බලය සම්බන්ධයෙන් ඔවුන් තුළ තියෙන එකඟතා. මොකද හැමෝම සම්බන්ධ වෙන්නේ ඊළඟ බලය ගන්න පුළුවන් ආණ්ඩුවක හැමදුර බලාගෙන. ඒතර අහවල් අමාත්‍යාංශ කාටද අහවල් අමාත්‍යාංශ කාටද කියන එකඟතාවයක් නැතුව ඔවුන් ඒකාබද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ මේ අඩුම ගානේ ජනතාව පැත්තකින් තියන්නකෝ. ජනතාව නැතුව විපක්ෂයේ ඉන්න දේශපාලඥයන්ටවත් මං හිතන්නේ නැහැ ඒක තැනකට එන්න පුළුවන් කියලා. ඒ තරම් අර්බුදයක ඔවුන් ඉන්නේ. ආණ්ඩුව වැඩ කරන්නේ නැති හින්දාද මෙයාලා මේ ආණ්ඩුව එපා කියලා පන්නන්න හදන්නේ නැත්නම් මේ ආණ්ඩුවේ වෙන මොනවත් මේ වැරදි ගැන කතා කරලාද එහෙම ඇයි මේ විපක්ෂයේ මේ එකතු වෙන්නේ? නැති ආණ්ඩුව වැඩ කරන්නේ නැත්නම් විපක්ෂය අමුතුවෙන් පොළඹවන්න දෙයක් නැහැ. ජනතාව පාට බහිනවනේ. අපි දැක්කන ඉතිහාසයේ අත්දැකීම් වලින් මේ කවුරු හරි පක්ෂය ඇවිල්ලා හරි නැත්නම් දේශපාලන කණ්ඩායම් ඇවිල්ලා හරි පොළඹවලා නෙමෙයි ජනතාවට අර්බුදයක් දැනෙනවා නම් ජනතාවට පීඩාවක් දැනෙනවා නම් ජනතාව ස්වාධීනව නැගී සිටිනවා. අපි අරගලේ පුරා දැක්කේ ඒක. නිසා මෙතන තියෙන්නේ මේ ජනතාවගේ ප්‍රශ්නයක්වත් ජනතාවගේ විරෝධයක්වත් නෙමෙයි. පහුගිය කාලේ ඔවුන් භුක්ති විඳපු වරප්‍රසාද අහිමි වෙලා ඔවුන්ට වරප්‍රසාද නැතුව ජීවත් වෙන්න බැරිලා තියෙනවා. සහ පහුගිය කාලේ කරපු වංචා දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක කරන එක වළක්වා ගන්න ඒ පැත්තෙන් බලපෑමක් කරන්න පුළුවන් වෙන්න තමයි මොවුන් මේ එකතු වෙන්න උත්සාහ කරන්නේ. නමුත් හැබැයි ඒකටවත් එකතු වෙන්න බැරිලා ඉන්නවා.